සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පාස්තා එකක් රසම රස විදියට හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන පාස්තා ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. පාස්තා ටික බටර් ටිකකුයි ලුණු ටිකකුයි දාලා මේ විදියට මුලින්ම තැම්පෙන්න තියන්න. තැම්පුණාට පස්සේ වතුරෙන් හොදලා මේ විදියට පෙරලා ගන්න. අද මම මේකට අරන් තියෙනවා චිකන් ටිකක් පොඩිවට කපලා බෙදලා අරගෙන ඉංග්‍රීසි සුදු ලුණු ටිකක් තලලා ගන්න, කැරට් ටිකක්, ලුණු ටිකක්, තක්කාලි ටිකක් පොඩිවට කපලා ගන්න, කංකුන් ටිකක් අරන් තියෙනවා. පොඩි ටූනා ටින් එකකුත් ගත්තා. දැන් ෆෑන් එකක් ලිපේ තියලා ඒකට ඇස්ට්‍රා ටිකක් හරි බටර් ටිකක් හරි මේ විදිහට එකතු කරගන්න. දැන් ඇස්ට්‍රා ටික රත් වෙගෙන එද්දි ඒකට අපි කපාගත්ත ලුණු ටික එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු ටිකත් එකතු කරගන්න. එකතු කරලා මේ ටික හොඳින් හැන්දෙන් කලවම් කරමින් තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික තෙලේ ටෙම්පරාදු වෙද්දි හොඳ සුවඳකුත් එනවා. මේ වෙලාවේදී කරපිංචා ටිකත් එකතු කරගන්න. දැන් පොඩිවට කපාගත්ත තක්කාලි ටිකයි කැරට් ටිකයි මේ විදිහට එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම හොඳින් හැන්දෙන් කලවම් කරමින් තෙලේ ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්න. දැන් කහකුඩු තේ හැඳි කාලකුයි මිරිස් කුඩු තේ හැඳි දෙකකුයි කෑලි මිරිස් තේ හැඳකුයි ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. දැන් මේ ටික නැවත හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න ඕනේ. දැන් සෝයා සෝස් වලින් තේ හැඳි දෙකක් විතර මේ විදිහට එකතු කරගන්න. දැන් ටූනා ටික මේ විදිහට එකතු කරගන්න. ටූනා නැතුණත් මේක හදාගන්න පුළුවන්. ඒ ටූනා ටික එකතු කරපුවාම ගොඩක් රසයි. මේ වෙලාවේදී කංකුන් ටිකයි කලින් බෙදගත්තු චිකන් ටිකයි එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් කලවම් කරලා පියනෙන් වහලා ටිකක් වෙලා කංකුන් ටික තැම්බෙන්න තියන්න. දැන් මේ ටික වෙලාවකට පස්සේ දැන් තක්කාලි සෝස් වලින් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්න. මේ වෙලාවේදී කලින් තඹගත්ත පාස්තා ටික එකතු කරගන්න. මේ විදිහට එකතු කරලා හොඳින් හැන්දෙන් කලවම් කරගන්න. මේ වෙලාවේදී රස අනුව ලුණු ටිකක් නැවත එකතු කරගන්න පුළුවන්. මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු ටිකකුත් මේ විදිහට එකතු කරගෙන හොඳින් කලවම් කරලා ලිප ඔෆ් කරගන්න. හරිම රසයි පාස්තා එක මේ විදිහට හදාගත්තාම ඔයාලත් හදලා බලන්නකෝ එහෙනම්. හදලා බලලා මටත් බලන්න කමෙන්ට් එකක් විදිහට ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ YouTube channel එකේ මේ වගේ තවත් වීඩියෝ ගොඩක් තියෙනවා. ඒවත් ගිහින් බලන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාලා channel එකත් subscribe කරලා තව කෙනෙකුට බලන්න share පාරකුත් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරේ. තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනින් අරගෙන එන්නම්.